අද මම ඔයාව එක්කගෙන යන්නේ ශ්‍රී ලංකාවේ විශාලතම වාර ව්‍යාපෘති අතරින් එකක් වන කුරුණෑගල සහ පුත්තලම දිස්ත්‍රික්ක දෙකටම මහත් ආශිර්වාදයක් වෙච්ච දැදුරුව ජලාශය බලන්න. ඔයා දන්නවද? දැදුරුව කියන්නේ ශ්‍රී ලංකාවේ 6 වන දිගම ගඟ. ඒ ගංගාවේ ජලය මුහුදට යාම මුහුදට අපතේ යන එක වළක්වලා ගොවි තැනටත් විදුලි නිෂ්පාදනයටත් යොදාගන්න තමයි මේ දැවැන්ත ජලාශය ඉදි කරලා තියෙන්නේ. මේ ජලාශය ඉදිකිරීම ආරම්භ වෙලා තියෙන්නේ 2008 වර්ෂයේ. වසර කිහිපයක වැඩ කටයුතු වලින් පස්සේ 2014 දී මේ ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කරනවා. මේ වේල දිග බලන්නකො මීටර 2400ක්. ඒ කියන්නේ කිලෝමීටර් 2කටත් වඩා දිගු දැවැන්ත වේලක්. මේ ජලාශයට ජලය රඳවා තබා ගන්න පුළුවන් ධාරිතාවය තමයි ඝන මීටර මිලියන 75ක්. ඒ තරම්ම විශාල ජල ප්‍රමාණයක් මේ දැදුරුව ජලාශය රඳවගෙන ඉන්නවා. දැදුරුව ජලාශය නිසා අද කුරුණෑගල සහ පුත්තලම දිස්ත්‍රික්කවල අක්කර 27000කට වැඩි ගොවිබිම් වාර ජලය ලබා ගන්නවා. ඒ කියන්නේ ගොවි පවුල් දහස් ගණනකගේ ජීවනෝපාය මේ ජලාශය එක්ක තමයි බැඳිලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි. මේ ජලාශයෙන් මෙගාවොට් 1.5ක ජල විදුලියක් නිෂ්පාදනය කරනවා. ඒ නිසා මේක වාර ව්‍යාපෘතියක් විතරක්ම නෙමෙයි. විදුලි බලයත් රටට ලබා දෙන්න බහුකාර්ය ජලාශයක්. දැදුරුව ජලාශයේ තවත් විශේෂත්වයක් තියෙනවා. ජලය බෙදා හරින්නේ ප්‍රධාන ඇල මාර්ග 3ක් ඔස්සේ. ඒ තමයි වම් ඇල, මධ්‍යම ඇල සහ දකුණු ඇල. මේ අතරින් දකුණු ඇල සුවිශේෂී. කිලෝමීටර 33ක් දුරට දිවෙන මේ ඇල හරහා ජලය ඉගිනිමිටිය ජලාශය දක්වාත් රැගෙන යනවා. ඒ මගින් තවත් ප්‍රදේශ රැසකට වාර ජලය ලබා දීමේ හැකියාව ලැබිලා තියෙනවා. මේ ප්‍රදේශයේ ස්වභාව සෞන්දර්යයෙන් හරිම අපූර්ව පැත්තක්. ඔයත් කුරුණෑගල පැත්තේ සංචාරයක යනවා නම් මේ සුන්දර ස්ථානය අනිවාර්යයෙන්ම ඔබගේ සංචාරක ලැයිස්තුවට එකතු කරගන්න. වීඩියෝ එක ඔබට වැදගත් වුණා නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඔයාගේ අදහසක් කියන්න. ඒ වගේම ශ්‍රී ලංකාවේ තවත් ලස්සන තැන්, ඉතිහාසය සහ සංචාරක තොරතුරු සමග නැවතත් හමු වෙන්න අපේ channel එක subscribe කරන්න. අදට ගිහින් යන්න. පරිස්සමෙන් සතුටින් ඉන්න.